2017 පෙබරවාරි 13. මැලේසියාවේ කුවාලාලම්පුර් එයාපෝට් එක තුළට ඇතුළු වුණ මොහු නෝර්ත් කොරියාවේ ජනාධිපතිවරයා වන කිම් ජොන් උන්ගේ වැඩිමහල් සහෝදරයා වේ. එම එයාපොට් එකට ඇතුළ වන ඔහුට තවමත් දන්නේ නෑ එම එයාපොට් එක තුළම කාන්තාවන් දෙදෙනෙක් මොහුව ඝාතනය කිරීමට සැලසුම් සහගතව සිටින බව. එම කාන්තාවන් දෙදෙනෙක්ගෙන් එක් කාන්තාවකගේ නම වුණේ ආයිෂා. කාලයක් උඩදී මෙම ආයිෂා කියන කාන්තාවට ජෙම්ස් කියන අයත් සමග පොඩි මිතුරුකමක් පවත්වාගෙන පැමිණියා. එම ජෙම්ස් කියන පුද්ගලයා ඇයගෙන් විමසා සිටියේ ඔබට රඟපෑමට කැමතිද යනුවෙන් අසා සිටියා. මොනවගේ රඟපෑමක්ද කියා ඇය අසන විට ඔහු කියා තිබුණේ මෙය ප්‍රෑන්ක් ෂෝ එකක්. ඔබට හොඳ පඩියක් ගන්න පුළුවන් යයි කියා ඇයව කැමති කරගන්නවා. මේ විදිහටම තවත් කාන්තාවක් රවටා මෙම ප්‍රෑන්ක් ෂෝ එකට බදවාගෙන මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල පොදු ජනතාවගෙන් එක්